ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමිනී පටිපදාවත් සංඥාව සහ මනස සහිත මේ සිරුර තුලින්ම පෙන්වා දිය හැකි බව ප්‍රකාශ කෙරෙන ශ්‍රේෂ්ඨතම බුද්ධ භාෂිතයක් ගියවර දේශනාවේදී අප රෝහිතස්ස සූත්‍රයෙන් මතු කරගත්තා. සම්මුති ලෝකයක් හඳුනා ගැනීමට, මැන ගැනීමට උපකාර වන සලආයතනයම ආයතන 6ම ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකේ නමින් හඳුන්වනවා. ඒ නිසා ඒ සලආයතන නිරෝධයම ලෝක නිරෝධය හැටියට ධර්මානුකූලව ප්‍රකාශ කරන්නට පුළුවන් වෙනවා. ලෝක නිරෝධය නම් වූ මේ தත්ත්වය තමයි අර අසංඛත ධාතු නමින් හැඳින්වෙන්නේ. මේ සංඛත ලෝකයේ කෙලවර නිරෝධය අසංඛත ධාතුව නමින් හැඳින්වෙනවා. ඒ නිබ්බාන පටිසංයුක්ත සූත්‍රවල අත්තිබික්කවේ අජාතං අභූතං අකතං අසංඛතං ආදී වශයෙන් දක්වන අසංඛත తත්වයේ අර සංඛත වූ ලෝකයේ කෙලවර වන මේ සලආයතන නිරෝධයයි. එතකොට මේ කියන ලෝකාන්තය, මේ කියන ලෝකයේ කෙලවර ගමන් කිරීමෙන් දෙකේ හැකි කෙලවරක් නොවේ. මේ කෙලවර දැකීමට රෝහිතස්ස ඍෂිවරයා අවුරුදු 100ක්ම ඊතල වේගයෙන් ගමන් කළා. නමුත් ලෝකයේ කෙලවර දකින්නට බැරි වුණා. මක් නිසාද? ඒ රෝහිතස්ස ලෝකයේ කෙලවර සොයන්ට ගමන් කළේ ලෝකයක් අරගෙනමයි. සංඥාවත් මනසත් සහිත මේ සලආයතනයම ලෝකය වන නිසා ඒ ලෝකයක් අරගෙනමයි රෝහිතස්ස ඍෂිවරයා ගමන් කළේ. ඒ නිසා අතරමඟදීම කලුරිය කරන්නට සිද්ධ වුණා ලෝකයේ කෙලවර නොදකම. ගමන් කිරීමෙන් නොදැකිය හැකි, නොපැමිණිය හැකි ඒ ලෝකයේ කෙලවර බුදුරජාන් වහන්සේ සලආයතන නිරෝධයෙන්ම පෙන්වා වදාලා. ඒ බව අපට හෙළි වෙනවා අපි කලිනුත් සාකච්ඡා කළ උදාන පාළියේ පාටලි ගාමීය වර්ගයේ නිබ්බාන පටිසංයුක්ත සූත්‍රවලින්. දැන් නිදසුන් වශයෙන් කියනවා නම් අර තුන්වෙනි නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයේ අත්තිබික්කවේ තදායතනං ආදි වශයෙන් ආරම්භ වන මේ සූත්‍රයේ අගහරියේදී කියවෙනවා සත්‍රපහං බික්කවේ නේව ආගතින් වදාමි න ගතින් න ඨිතින් න චුතින් න උප්පත්ති අපතිත්තං අපවත්තං අනාරම්මන මේ වේතං ඒසේ මන්තෝ දුක්ඛස්ස කියලා. ඒ කියපු ආයතන නාමයෙන් හඳුන්වන පඨවි ආපෝ තේජෝ වායෝ ආදී කිසිවක් නැති ඒ తත්වේ එහි ඒමක් හෝ යාමක් හෝ නැතයි කියන්නේ. සත්‍රපහං බික්කවේ නේව ආගතින් වදාමි න ගතින් ඒමක් දැනතයි කියන්නේ යාමක් දැනතයි කියන්නේ. සිටීමක් දැනතයි කියන්නේ. චුතියක් උත්පත්තියක් නැතයි කියන්නේ. අපතිත්තං අපවත්තං අනාරම්මනං ඒ වේතං පිහිටීමක් ප්‍රයත්නක් වමුණක් නැති මේ தත්වයම දුකෙහි කෙලවරයි කියලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ තන දැක්වුවා. එතකොට මේ කියාපු මේ ගමනේ කෙලවර, ගමන් කිරීමෙන් නොපැමිණිය හැකි ගමනේ කෙලවර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට සලආයතන නිරෝධයෙන් දක්වා වදාලා. උදාන පාළියේ පාටලි ගාමීය වර්ගයේ 4 වෙනි නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයේ සඳහන් වෙනවා. නිසිතසේ චලිතං අනිසිතසේ චලිතං නැති. චලිතේ අසති පස්සද්ධි පස්සද්ධ්‍යා සති නති නහෝති නතියා අසති ආගති ගති නහෝති ආගති ගතිය අසති චතුූපපාතෝ නහෝති චතුූපපාතේ අසති නීවෛධ නහුරන් උභයමන්තරේ ඒසේ මන්තෝ දුක්ඛස්ස. නිසිතසේ චලිතං යමක් මත රඳා සිටින්නහුටයි සැලීමක් සැලවීමක් ඇතිවන්නේ. ඒ නිසා යමක් මත රඳා නොසිටින්නහුට එවැනි සැලීමක් නැත. චලිතේ අසති පස්සද්ධි මේ සැලීමක් නැති කල්හි පස්සද්ධිය ඇත. පස්සද්ධ්‍යා සති නැති නහෝති පස්සද්ධිය ඇති කල්හි නැඹුරු වීමක් නැත. නැඹුරු වීමක් නැති කල්හි ආගති ගති නහෝති ඒමක් සහ යාමක් කියලා දෙකක් නැත. ඒ වගේම ආගති ගතිය අසති චතුූපපාතෝ නහෝති ඒමක් කියනක් නැති කල්හි චුතියක් උත්පත්තියක් කියන දෙකක් දැනත. චතුූපපාතේ අසති නේවයිධන හුරන්න උභයමන්තරේ චුති උප්පත්ති කියලා දෙකුත් නැත්නම් මිහිත් කියලා දෙයක් නැහැ, එහිත් කියලා දෙයක් නැහැ. මේ දෙක අතර කියලා තනකුත් නැහැ. නියම දුකෙහි කෙලවරක්. ඔන්න ඔය විදිහට ඊටාම ගම්භීර අර්ථයකින් ලෝකයේ කෙලවර බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරවදාලා. ඒ ගමනින් දැකිය හැකි දෙයක් නොවේ, ප්‍රඥාවෙන්ම දැකිය යුතු දෙයක්. අත් වශයෙන්ම ඒ ගමන පිළිබඳ ප්‍රඥාප්තිය සමතික්‍රමණය කිරීමෙන්, ඉක්මවීමෙන් අර කියාපු සලආයතන නිරෝධී තත්ත්වයේ. එතකොට ලෝකයට අරගෙනමයි අර රෝහිතස් ලෝකයේ අන්තේ හොයන්න ගියේ. ඒ වගේම තවත් අනුවන ක්‍රියාවක් කළා රෝහිතස්. මරණයෙන් බේරීමට මරණය නැති තැනක් සොයන්න ගමන් කළා. ඒකත් ගමන් කිරීමෙන් නොදැකිය හැකි එකක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මක් නිසාද? රෝහිතස් ගමන් කළේ මායයත් අරගෙනමයි.
මායයත් සමගමයි මරණයක් නැති තැනක් සොයාගෙන ගියේ. අපි එහෙම ප්‍රකාශ කරන්නේ දැන් රාජ සංයුත්තේ රාජ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මාරෝ මාරෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ මාරෝති උච්චති. ස්වාමීනි මේ මාරයා කියලා කියනවා කෙතකින් මාරයයි කියනු ලැබේද? එතකොට බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර රූපේ khorāda sati māro vāsa mārētā vājo vāpana mīyati tasmātiha khorāda rūpaṃ māroti passa mārētāti passa mīyati passa rogoti passa gandoti passa salanti passa aghanti passa agabhūtanti passa yēnaṃ evaṃ passanti te sammā passanti. රාධ රූපය ඇති කල්හි මාරේක් හෝ මැරෙන්නෙක් හෝ මැරෙන කෙනෙක් හෝවන්නේ. එම නිසා රාධ රූපේම මාරයා හැටියට මරන්නෙක් හැටියට මැරෙන කෙනෙක් හැටියට දකි. ඒ වගේම රෝගයක් හැටියට, උලක් හැටියට, ව්‍යසනයක් හැටියට, ව්‍යසනයටපත් වූ දෙයක් හැටියට රූපස්කන්ධය දේශ බලව. යම් කෙනෙක් මෙසේ දකිද්ද ඔහු මනමින් දකි. ඔහු සම්‍යක් දර්ශනයෙන් යුක්තය. ඒ විදිහටම රූපය පිළිබඳව වගේම වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම එතකොට ධර්මානුකූලව මායя හැටියට එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අන්න ඒක නිසා තමයි අපි කිව්වේ මේ රෝහිතස මරණයක් නැති තැනක් සොයාගෙන ගියේ මායяත් සමගයි කියලා. මෙන්න අපිට පෙනෙනවා මේ කියන උපාදානස්කන්ධ මේ රූප වේදනා ආදී තණ්හාවෙන් අල්ලාගෙන සින්නතා මාරේ මරන්නේ මැරෙන්නේ සිටින බව. ඒ නිසා මේ වාත හැරීමෙන් මායාගෙන් මිදුණු මරණයෙන් මිදුණු අමරණීය කෙනෙකු බවට පත් වෙනවා. රහතන් වහන්සේ මෙලොවම මෙහිදී මාමරණීය තත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කළේ ඒකයි. මෙතන තියෙන ධර්මතාව කලිනුත් අපි අර ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මයේ පිළිබඳව විස්තර කරන අවස්ථාව ප්‍රකාශ